හායි කිව්වෙත් නෑ බයි කිව්වෙත් නෑ. මං හිතන්නේ ඉන්නේ ගර්ල්ස්ලා. කොහොමද යාළුවගේ ලකොලා ඉන්නේ? සට්ටු කියලා වෙනසකුත් නෑ. අන්න බලන්න ඉතින් ඒකත් ඇති. ඊළඟට ආවේ අපි මෙන්න මෙයා බලන්න. මේ ඉන්නේ හයිනෙක්ල. මන්නම් දන්නේ නැහැ. බලන්න කොටට නැට්ටවනවනේ ඉන්නේ හැටි. දැක්කම නම් උම්ම එකක් දෙන්න හිතුණා. හැබැයි මෙයා හරි සරල් වනේ. සරකටියෙන්ට කවුද කැමති? ආදරේ හිටින්න අහිංසක කායතනේ. පස්සේ අපි ආවේ තවත් සිංහයෝ ටිකක් බලන්න. ඕම් බලන්න ඒකේ හැටි. සිංහයෝයන් ඉන්නවා එපා නොකියන්න. ඔන්න මොනේ තවත් සිංහයෝ ටිකක්. අයියෝ. ටික වයසට කිහිල්ලා වගේ යාලලා. ඔන්න කමන්නේ. යාලට අපි දිහා වැලියක් නේ. යන හැමතැනින්ම දුකින් තමයි අපි ආවේ. හායි කියන්නේ නෑ බයි කියන්නේ නෑ. ඔන්න බොලේ බලාපල්ලකෝ. කිසිම සංවරකමක් නැති සිංහේ. බලන්න කිසි ලැජ්ජාවක් නෑ මිත්‍ර මව්චෝ බලන් ඉන්නකෝ. ඊනේ CCTV හැලයයි. ඔන්න බලන්න මේ බූරන්දුව. මෙන්න පැස්පරා මං කියලාත් මට හිතෙනවා. කනවා ඔහේ ඉන්නවා. මම වීඩියෝ කොන්න දැකලාද කොයිද මගේ පැත්ත බලලා hina පාරකුත් දාලා ආයි කනවා. මෙන්න මෙයාලව බලන්න. ඔයාගේ හොඳම යාළුවා හොන්ඩි දෙකට මැදින් පීරලා බලන්න මේ මූණ නෙමෙයි දෙන්නේ කියලා. එහෙම නාවොත් මම මොකද කරන්නේ? බලන්න තියෙන කිරියාවන්ත පාටි. යාට ඉතින් ඒ කට්ටිය කිරිය දුන්න. අපි නම් දෙන්න ගියේ. ඔන්න අපි කාන්ති බලන්න ගියට කාන්ති නෙවෙයි අපි දිහා හැරිලවත් බැලුවේ. යාගේ හින ලොකුලයි. මේ ජේනු කියන දාතිය නම් හරි මන්ද. පට්ටම ලොකුලයි. මේ සංසාර පුරුදු මං හිතන්නේ. හැබැයි රම්මයා හැම නෑ හොඳේ. ඔන්න පිරිමි හැම නෑ කියලා යන්දී මේ යකාගේ ලොකුලයි. ගහ පෙරලන්න හදනු අපිට සාක්ෂි දෙන්න වෙයි කියලා අපි එතනින් ආවා.